හෙලෝ ගයිස් අතත් ඔයාලා සාධනය පිළිගන්න ඇසිල් තාම්ටෙක් YouTube channel එකට. මට මේ දවස්වල වීඩියෝ ටිකක් දාන්න බැරි වුණා. අපි දැන් බලමු කොහොමද අපේ නැත්නම් ලංකාවේ නැත්නම් පිට රට ඕනම තැනක ගොඩනැගිල්ලක් නැත්නම් මොකක් හරි දෙයක අතීතයේ පින්තූර නැත්නම් අතීතයේ තිබ්බ විදිය බලාගන්නේ කොහොමද කියලා. ඔව් මේක කරන්නේ සැටලයිට් තාක්ෂණය හරහා. අපි දැන් ගෙදර ගත්තොත් අපේ ගෙදර අත්තිවාරම දාන ටික ඒ කියන්නේ ගෙදර හැදෙන්න කලින් අවුරුදු ගාණක් පිටිපස්සට ඒ තැන තිබ්බ දේවල් එහෙම අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින් ඔයාලා Chrome browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා new tab එකක් අරන් මෙතන search කරන්න Google Earth කියලා සර්ච් කරාම ඔයාලට මේ වගේ පරිවිටින පෙන්නවා Google Earth. ඔයාලට මෙතන මේක පෙන්වෙන්නේ නැත්තම් මෙන්න මෙතන ක්ලික් කරලා පල්ලයට ගිහිල්ලා Google Earth එක ඔයාලට යන්න Google Earth එකට යන්න පුළුවන්. මේක ඊට පස්සේ load වෙලා ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඔයා ඊට පස්සේ මෙතන දෙන්න new කියන එකට ක්ලික් කරන්න. new එකට ක්ලික් කරාම ඔයාලට ඔප්ෂන් තුනක් හම්බෙනවා. මෙතන ඔයාලට වගේ කැමති මැප් එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ drive එකේ තියෙන මැප් එක මෙතනට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. නැත්නම් අපි දැන් කරන new map එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ පෙන්නයි. ඔයා මෙතන සර්ච් කරන්න ඔයාට ඕන දේ. දැන් මම සර්ච් කරනවා. දැන් අපිට ඕන රට ශ්‍රී ලංකානේ. ශ්‍රී ලංකා කියලා සර්ච් කරනවා. ඊපස්සේ enter දුන්න ගමන් මේකෙන් ඔයාට ශ්‍රී ලංකාව දැන් අපිට අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව මොකක්ද අපි දෙන්නේ? අපි දෙමු රුවන්වැලි සෑය කියලා. රුවන්වැලි මහා සෑය කියලා මම මෙතන සිලෙක්ට් කරනවා. මම මේ නිකන් උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නේ. ඔයාලට කැමති එකක් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට මම මේක සිලෙක්ට් කරලා තියෙනවා. දැන් ඔයාලට මේ ප්‍රදේශය පේනවා. දැන් මේ තියෙන මේ 2025 වෙනකොට මේ ප්‍රදේශයේ තියෙන විදිහ. අපි දැන් බලමු මේක කොහොමද අතීතයට ගිහිල්ලා අපේ අතීතයේ මේක තිබ්බ විදිය බලන්න කියලා. ඔයා ඔක්කොට කලින් ඔයාලට මෙතන පේනවා show historical imagery කියන එක. ඒක උඩ ක්ලික් කරාම ඔයාට මේ වගේ ටයිම්ලයින් එකක් පෙන්නනවා. ඔයාලා පළවෙනි වතාවට ජොයින්ට් වෙන ඉඳලා ඔයාලට මේක ටිකක් වෙලා යනවා. මේ අපේ මේ තියෙන රුවන්වැලි මහා සෑය. එතකොට මේ තව චෛත්‍යයක් මේ චෛත්‍ය අපිට පේනවා. මේ ජේතවනාරාමයක් පේනවා. අපි දැන් බලමු මේ වැය අතීතයේ තිබ්බ විදිය බලාගන්න එක කොහොමද කියලා. මෙන්න මේ ටයිම් ලයින් එක ඔයාලට ඩ්‍රැග් කරා යන්න පුළුවන්. ඔයාලට ඕන කාලේ ළඟට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම ඩ්‍රැග් කරා යනවා මේ 2021 තිබ්බ විදිය. අපි දැන් බලමු මේක 2015 විතර කොහොමද තිබ්බේ කියලා. 2015 උඩ ක්ලික් කරාම ඔයාට පේනවා නේද මේක වෙනස් වෙලා තියෙනවා. මේ ගොඩනැගිලියම මේව අඩු වෙලා තියෙනවා. අපි තව ටිකක් පිටිපස්සට ගිහිල්ලා බලමු. ඔන්න මම 2005 අවුරුද්දට ගියා. 2005 අවුරුද්ද තිබ්බ පින්තූර තමයි දැන් මෙතන පෙන්නන්නේ. ඔයාලා මේක පොඩ්ඩක් ජොයින්ට් එකදී ෆස්ට් ටයිම් යන හින්දා ටිකක් වෙලා යනවා. සාමාන්‍ය දෙයක් අනික මේක අපිට සැටලයිට් තාක්ෂණය හරහා පේන හින්දා මේකේ පරණ ඉමේජස් ප්‍රොසෙස් වෙන්න ටික වෙලාවක් යනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. මේ තියෙන්නේ 2015 මේක තිබ්බ විදිය. අපි දැන් තව ටිකක් පිටිපස්සට යමු. බලමු 2005 වගේ. මේකේ අපිට මතක තියාගන්න 1985 විතර වෙනකම් විතරයි යන්න පුළුවන්. එතනින් එහාට මේකේ පින්තූර බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම බැලුවා එතනින් එහාට ගන්න පුළුවන් ක්‍රමයක්. එතනින් එහාට නැහැ පින්තූර. ඔයාලා මම දැන් 2005ට මං ගිහලා තියෙන්නේ. ටික වෙලාවක් යද්දී ඔයාලට 2005 පෙන්නයි බලන් ඉන්න ඕමම. අර ටිකක් පල්ක පිටිපස්සට යද්දී
කට්ටිය වෙලාවක් යනවා මේක පෙන්වන්න. මේ විදිහට 1995 වුණත් බලාගත්ත හැකි. මෙතන මම ඔයාලට මේක පෙන්වන්න යන්න වෙන වෙලාවක් යන හින්දා ඔයාලට පේන වෙන වෙලාවක් යනවා මේක ලෝඩ් වෙන්න. මේක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. ඔයාලා ෆස්ට් ටයිම් ලෝඩ් මේවා කරද්දී ඒ වගේම මේ ගොඩක් ප්‍රයෝජනවත් ඇප් එකක්. ඔයාගේ ගෙදර නැත්තම් ඔයාගේ ඕනම තැනක් කොහොමද කලින් තිබ්බේ කියලා බලාගන්න. ඊළඟට ඔයාලට ඕන නම් වීඩියෝ එකක් ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන් කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ක්ලික් කරන්න.